මගේ බිස්නස් එකේ සේල්ස් වැඩි කරගන්න මට පොඩි සපෝට් එකක් දෙන්නකෝ කිව්ව ඕගොල්ලන්ට. අපි 100% ෆ්‍රී වීඩියෝ එකක් කරන් ආවා. Facebook ads, Insta ads run කරන්නේ කොහොමද? මේ Meta එකේ ads publish කරගන්නේ කොහොමද කියන එක ගැන සරලව සිංහලෙන් එතකොට ඉංග්ලිෂ් බැරි කෙනෙක්ට වුණත් සිංහලෙන් ඒක තේරුම් අරගෙන Meta ads වල ads publish කරගැනීමේ හැකියාව ලැබෙන නිසා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවේ අපි advanced courses මොකද කරනවද කියලා. ඉතින් මම බැලුවා ඇයි මේගොල්ලෝ මේ advanced courses හොයන්නේ මෙච්චරටම කියලා. ඒකට ලොකුම හේතුව තමයි කස්ටමර් ආවා හැබැයි ආයි ගියා. පාට අහනවා යනවා, ගාන අහනවා යනවා, මේ ප්‍රොඩක්ට් එක තියෙනවද අහනවා යනවා, බඩු ගන්නෙ නැහැ. ඔන්න ඕක තමයි ලොකුම හේතුව. ඉතින් අපි ඩිජිටල් මාකටිං දැනටමත් කරන නිසා ඩිජිටල් මාකටිං කරන කස්ටමර්ස් ලගේ ප්‍රොඩක්ට්ස් ගැන අපිට අයිඩියා එකක් තියෙන නිසා, කස්ටමර් බිහේවියර් ගැන අයිඩියා එකක් තියෙන නිසා මම හිතුවා ඔයාලා මේ වෙනකම්ම මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මෙන්න මේ ටිප්ස් ටික අරන් එන්න කොහොමද ඔයාලගේ අර ආවා හැබැයි ආයි ගියා කියන කස්ටමර්ස්ලා යන්න එක අඩු කරගන්නේ කොහොමද? ඒ කියන්නේ කන්වර්ෂන් රේට් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. හරි. ඔන්න ඔයා තමයි කස්ටමර්. මම මේ කතා කරන්නේ වෙබ්සයිට් පර්චේස් කරන කස්ටමර් ඔඩියන්ස් එක ගැනත් නෙමෙයි, ප්‍රීමියම් බ්‍රෑන්ඩ්ස්, ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් ගැනත් නෙමෙයි. අපේ කොල්ලෝ කෙල්ලෝ කරන සාමාන්‍ය ප්‍රොඩක්ට්ස් ගැන. හොඳයි. ඔයා තමයි ඔන්න කස්ටමර්. ඔයා දැන් ඔන්න මගෙන් අහනවා මේ ප්‍රොඩක්ට් එක තියෙනවද කියලා. මම කියනවා පරිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත මෙන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනවා මෙන්න මෙච්චර ගාන මෙච්චරයි ඒ වගේ ඩිලිවර් කරන්න මෙච්චරයි කියලා එන්න දිග හැල්ලක් මම ඔයාලට දානවා. හරිද? ඒකල්ලා ඔයා ඒක බලන්නත් කලින් මම ෆොටෝ 100ක් විතර දානවා. හරිද? ඔන්න දැන් මේක WhatsApp එකකින් එන්නේ. හරිද? ඉතින් ඔයා අර දිග මැසේජ් එක කියවන්න කැමතිද මම දැම්මොත්? අර ෆොටෝ 100ම ඔයා බලන්න කැමතිද මම දැම්මොත්? ඊට පස්සේ මම මැසේජ් එකක් දානවා. ගන්න කැමති නම් නමගම විස්තර ටික එවන්න කියලා මම මැසේජ් එකක් දානවා. ඒක අනිවාර්යෙන් දානවා. ඒකට අපි ලොකු තැනක් දීලා තියෙනවා. ඉතින් මම මොකක්ද දාන්නේ? ඉතින් ඔයා හිතනවද සේල් එකක් වෙයි කියලා? ඔයා කස්ටමර් විදියට හිතන්නකෝ. නෑනේ, වෙන්නේ නෑ. ඔක තමයි සරල කතාව. එහෙනම් ඔයා මුලින්ම දාන අර මැසේජ් එක දානවනේ හෙන දිග මැසේජ් එකක්. ඒක කෙටි කරන්න. හරිද? ඒ කියන්නේ දැන් ඔයා මේ කරන එකෙන් වෙන්නේ කස්ටමර් සේල් එක වෙන්න යන ජර්නි එකේ එයාට ෆ්‍රික්ෂන් එක වැඩි. එයාට ඝට්ටනේ වැඩි. ඔයාගෙන් ප්‍රොඩක්ට් එකක් ගන්නවද නැද්ද කියන ඩිසිෂන් එකට එන්න. හරිද? ඒක අපි අඩු කරමු. ඒක අඩු කරන්නේ මෙහෙමයි. මුලින්ම අර පළවෙනි මැසේජ් එක සරල කරන්න. සරලව තේරෙන විදියට පොඩි කරලා එයාට ඕනම කරන ඉන්ෆෝමේෂන් ටික එතෙන්ට දෙන්න. හරිද? පැහැදිලි. ඔන්න ඒක කෙටි කරා. ඊට පස්සේ දෙවෙනි මැසේජ් එක දානවනේ. දෙවෙනි මැසේජ් එක විදියට අර ෆොටෝ 100ක් විතර දාන්න එපා. මොකද ෆොටෝස් 4යිනේ එකපාර අර මෙහෙම බලපුවම පේන්නේ FB එකේ. වා උඩරිම ෆොටෝස් දෙකක් විතර දාන්න. ඒවත් පුළුවන් නම් unedited natural photos දාන්න try එකක් දෙන්න. edited දැම්මොත් natural photos උත් ඔයාගාව තියාගන්න. ඔන්න දෙවෙනිය. කස්ටමර් එතනින් එහාටත් ෆොටෝස් ඉල්ලුවොත් විතරක් අනිත් ෆොටෝස් ටික දෙන්න. හරිද? තුන්වෙනි එක අර වැදගත්ම මැසේජ් එක නමගම ලිපිනේ එවන්න කියන්නේ. ඒක වෙනුවට කස්ටමර්ට ට්‍රස්ට් එක බිල්ඩ් අප් වෙන විදිහේ ඔයා ඇයි ඔන්ලයින් පර්චේස් කරද්දි ට්‍රස්ට් එක මාර වැදගත්. ඔයා ඇයි මගෙන් මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනි කියන මැසේජ් එකක් ඔයාට බය නැතුව මගෙන් ගන්න මම එක්ස්චේන්ජ් එකක් ඔයාට කරලා දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මේ පෙන්නන ප්‍රොඩක්ට් එක මේ වුණා බලන්න මේ කස්ටමර්ස්ලා මට මේ කියලා තියෙන දේවල් මගේ තියෙන රිවිව්ස් අන්න ඒ වගේ මැසේජ් එකක් එතෙන්ට දාන්න. ඔන්න මැසේජ් එක පොඩි කරා අර ගොඩාක් ෆොටෝස් යවනවා වෙනුවට unedited photos ඇත්ත ෆොටෝස් එකක් හෝ දෙකක් යවනවා මගෙන් ගන්න ඇයි කියන මැසේජ් එක යවනවා. ඊට පස්සේ අර මැසේජ් එක දාන්න. තේරුණා? ඉතින් ඔන්න ඔය ස්ටෙප්ස් ටික ඔයා ෆලෝ කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ මේ තියෙන කන්වර්ෂන් රේට් එකට වඩා පොඩි හරි වෙනසක් ඔයාට ඇති කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඕවර්ऑල් ප්‍රොෆිටබිලිටි එක යම් තාක් දුරකට හරි වැඩි කරගැනීමේ හැකියාවක් ඔයාට ලැබෙයි. ඉතින් ඔයා හිතනවා නම් මේ ටිප් එක ඔයාට වැදගත් වුණා කියලා. ඔයා හිතනවා නම් ඔයාගේ යාළුවටත් මේක වැදගත් වෙයි කියලා. බිස්නස් කරලා උඹත් ගොඩ ඵලයන් මිතුර කියලා හිතාගෙන මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා කරන්න. අතරමං ඉන්න තු බිස්නස් කරන්න කම්පාස් අපි ෆලෝ කරලා තියාගන්න. ජය වේවා.